කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. මෙහිදී පුළුල් ලෙස විමසා බැලුනේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවා සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳවයි. 2026 වසරේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් වන ආයතනික රැකවරණය සහ භාරකාරීත්වය, වීදි ළමුන් සඳහා වන ජීවන වියදම් දීමනාව, ගර්භණී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාවක් ලබා දීමේ වැඩසටහන, පෙරපාසල් ළමුන් සඳහා උදෑසන ආහාර ලබා දීමේ වැඩසටහන, පෙරපාසල් ගුරුවරුන් සඳහා වන ගුරු අභිමානී දීමනා වැඩසටහන ඇතුළු වැඩසටහන්වල ප්‍රගතියද මෙහිදී ජනාධිපතිවරයා විමසා බැලුවා. ගර්භණී මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණීය ආහාර දීමනාව තවත් එක් මුදල් ලබා දීමේ ව්‍යාපෘතියක් බවට පත් නොකර එහි අපේක්ෂිත අරමුණ වන ගර්භණී මව්වරුන්ගේ පෝෂණය සහතික කිරීම ඉලක්ක කර ගනිමින් නිසි අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිට්වා සුලිකුණාටුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතියද සමාලෝචනය කළා. එහිදී එම දීමනාව කඩිනමින් අදාළ දරුවන් වෙනුවෙන් ලබා දීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළා. සමාජය තුළ සිටින අනාරක්ෂිත දරුවන් හඳුනා ගැනීමේ සහ ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ජාතික ළමාරක්ෂක අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරීත්වයද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. මෙම කටයුතුවලදී නිවැරදි දත්ත පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා 2027 අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම එම දත්ත මත පදනම්ව සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කර තිබෙනවා.